everyone, welcome back to my YouTube channel. ඔන්න ඉතින් පේරාදෙණිය කැම්පස් එකට ඇවිල්ලා ගෙවෙන තවත් එක ලස්සන දවසක් තමයි මේ විදිහට පටන් ගන්නෙ. ඉතින් අද සෙනසුරාදා අද අපිට කැම්පස් එකේ නිවාඩු. අපි රූම් එකේ 4 දෙනා හිතුවා අපිට පොඩි බඩු වගේකුත් ගන්න තියෙන නිසා ටවුන් එකට ගිහිල්ලා આવොත් හොඳයි කියලා. ඉතින් අපි දැන් මේ ලෑස්ති වෙලා යන්නේ ටවුන් එකට. මං හිතුවා ඔයාලට අපේ හොස්ටල් එකේ vlog එකක් කරන්න. මං හිතනවා ඔයාලා අපේ හොස්ටල් එක බලන්න ආස වෙයි කියලා. මේ ඔයාලට පේන්නේ අපේ හොස්ටල් එක. පේරාදෙණිය යුනිවර්සිටි එකේ වගේම අපේ හොස්ටල් එකත් ගොඩක් ලස්සනයි. පේරාදෙණිය යුනිවර්සිටි එක හදලා තියෙන්නේ අනුරාධපුර පොළොන්නරු යුගවල තිබ්බ කැටයම් විවිධ කලාත්මක අංග එකතු කරලානේ. හොස්ටල් වලත් ඒ ආభాෂයම අපිට දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ හොස්ටල් එකේ තියෙන මැද මිදුලක්. හවසට මේකේ ළමයි බැඩ්මින්ටන් එතකොට වොලිබෝල් වගේ ක්‍රීඩා සෙල්ලම් කරනවා එයාලගේ ෆ්‍රී ටයිම් එකේදී. මේ ඔයාලට පේන්නේ අපේ ස්ටඩි රූම් එක. ළමයි උදේට වගේම රෑටත් මේ ස්ටඩි රූම් එකට ඇවිල්ලා එයාලගේ පාඩම් වැඩ කරගන්නවා. අපි ඉතින් ලෑස්ති වෙලා උදේ කෑමත් කාලම ටවුන් එකට ගිහිල්ලා එන්න කියලා තමයි හදන්නේ. මේ ඔයාලට පේන්නේ අපේ කැන්ටින් එක. වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා ඔන්න ඉතින් අද උදේට අපි නූඩල්ස් තමයි කන්න හදන්නේ. මේ තියෙන්නේ අපේ හොස්ටල් එකේ ගාඩන් එක. ගොඩක් හිත නිවන ලස්සන පරිසරයක තමයි අපේ හොස්ටල් එක හදලා තියෙන්නේ. වලාකුල් වියන් තනාලා හිරේ රැස්මි වාදමා වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා වලාකුල් වියන් තනාලා හිරේ රැස්මි වාදමා වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා හරි මං බලාන උන්නා යලිත් නොබයිතෙයි කියා සිනාරන් කෙළුම් සරලා මගේ සද උදා වෙලා හරි මං බලාන උන්නා යලිත් නොබයිතෙයි කියා සිනාරන් කෙළුම් සරලා
about you and me, baby. දසන්තේ පියාසරා. ඔන්න ඉතින් අපි ටවුන් එකට ගිහිල්ලා ඕනි කරන බඩු ටිකකුත් අරන් ආපහු හවස හොස්ටල් එකට ආවා. අපි ඉන්න රූම් එක තියෙන්නේ 3rd floor එකේ. මේ විදිහට පඩි නැගලා උඩට යන්න ඕනි ඉතින්. සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගේ. ඔන්න ඉතින් අපි රූම් එක ළඟට ආවා. මේ තියෙන්නේ අපේ රූම් එකෙන් එළිය බැලුවම පේන view එක. ඔන්න හවස රූම් එකට වෙලා ඉද්දී අපිට ඇහුණා යාළුවෝ කට්ටියක් සින්දු කියනවා. ඉතින් අපිත් දැන් යන්නේ මේ එතෙන්ට. මේ තියෙන්නේ හවසට අපේ හොස්ටල් එක පේන විදිහ. සීතල යාමේ ඔබට ලං වී රහසේ උණුසුමේ හැංගිලා පාවෙමුද ආකාසේ දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ සුළගේ අප දැවටිලා පිය නගමු ළඟටම වී. ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ හිම කන්දකින් සඟවා
ගන්න බෑ උණුසුම මේ ඇස්පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන්වී ඔබ සුවඳ මා දිවියේ හුස්මසේ ඇතලං වී සොඳුරු සීතල යාමේ ඔබට ලං වී රහසේ ඉතින් අදට මගේ වීඩියෝ එක මේ විදිහට ඉවර කරනවා. වීඩියෝ එක ලස්සනයි නම් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා.